Hi guys, good morning. Welcome back to Live with Tash Girl. අද අපි ලස්සන පුංචි සුරංගනා ලෝකයකට යමු. බයි තනියම නෙමෙයි මේ ඉන්නේ අද අපි යන කට්ටිය. අපි අද 6 දෙනෙක් යනවා. The first of all යන් අපි Half Bahnhof. අපි ට්‍රේන් එකේ තමයි මේ ගමන යන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම ට්‍රේන් ස්ටේෂන් එකට ආවා. ඇවිල්ලා දැන් මෙතනින් අපි අපේ ට්‍රේන් එක ගන්න ඕනේ. අපි අපේ ට්‍රේන් එක අරගෙන ෆස්ට් ට්‍රාන්සිට් පොයින්ට් එකට යන්න ඕනේ. අපි දැන් අපේ ට්‍රේන් එක බලලා ට්‍රේන් එකත් ඇවිල්ලා තියෙන්නේ. දැන් යන්න ට්‍රේන් එකට. අපි කට්ටිය මෙතන පොලිමට මේ ට්‍රේන් එකට තමයි යන්නේ. අපි දැන් බහින්නේ මේ තමයි අපේ ටීම් එකේ සීනියර්ස්ලා දෙන්න. මේ තමයි next one. ඒ තමයි අපේ group එක. අපි ඉතින් සස්තාර වලින් බහැලා දැන් මේ ඊළඟ ට්‍රේන් එකට තමයි දුවන්නේ. මම මේ ට්‍රේන් එකේ යනකොට දැකපු ලස්සනම දේ තමයි මේ. Finally අපේ destination එකට ආවා. ඔව් අපි හල්ස්ටඩ් තමයි ආවේ. මේ තමයි ලස්සන පුංචි සුරංගනා ලෝකේ. අපි ගිහිල්ලාම බලමුකෝ. අපිට මේ ලස්සන පුංචි ගමට යන්න බෝට් රයිඩ් එකක් තියෙනවා. ඉතින් අපි මෙතනින් පල්ලෙහාට යන්න ඕනේ. ටිකට් එකක් අරගෙන අපේ බෝට් රයිඩ් එකේ තමයි අපි හල්ස්ටඩ් ගමට යන්නේ. ඉතින් අපි ටිකට් එකත් අරගෙන බෝට් එකට යන්. Welcome on board. හල්ස්ටඩ් කියලා කියන්නේ 1997 ඉඳලා යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස පිළිගත්ත ගොඩක් පරණ ජනාවාසයක්. ඉතින් ඉතිහාසයේ මේකේ වසර 7000කට වඩා පරණයි කියලා තමයි කියන්නේ. ලෝකේ පැරණි සෝල්ට් මයින් වලින් එකක් මෙහි තියෙනවා කියලාත් කියනවා. ඉතින් කඳු වැව් හා පාට ගෙවල් නිසා ලෝකයේ අති සුන්දර ගම්මාන වලින් එකක් කියලා මෙහි ගොඩක් ප්‍රසිද්ධයි. මෙතන තමයි view point එක තියෙන්නේ. මෙතන ඉඳන් බලනකොට අපිට මුළු ගමම ලස්සනට පේනවා. අපි ඉතින් මේ කඩවල වල තියෙන පුංචි toys බලාගෙන මුළු ගමේම ඇවිද්දා. ඇවිදින්න හරිම ආසයි. ඒ කියන්නේ තරම් හරිම ලස්සනයි. ඒක නිසා මෙහි ඉන්න කෙනෙක් නම් යුරෝපේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. හැමදාම වගේ මම මැග්නට් එකක් ගන්න අමතක කරෙත් නැහැ. හැම ඍතුවකටම ලස්සන මේ සුන්දර ගම්මානේ බලන්න සමයකෙත් එන්න පුංචි බලාපොරොත්තුවක් තියාගෙන මම ඉතින් යනවා අදට. අපි පෙබරවාරි මාසයේ ආපු නිසා තමයි හිම තියෙන කඳු අපිට පේන්නේ. ඉතින් මං හිතනවා සමයකට ලස්සන කොළ පාටට තවත් ලස්සනට මල් පිපිලා තියෙයි කියලා. ඉතින් අපි ආපහු බෝට් එකක් අරගෙන අපි ස්ටේෂන් එකට ආවා අපිට ට්‍රේන් එක ගන්න. පොඩි වැස්සක් ආපු නිසා හරිම සීතලයි. හුළඟත් වැඩි. ඉතින් අපි අදට ගිහින් එන්නම්. Thank you for watching. Bye bye.